භාණ්ඩාගාරයට රාජ්‍ය ආදායම එකතු කර ගැනීම සහ ඒ රාජ්‍ය ආදායම ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් යෙදවීම තමයි රජයේ බලාපොරොත්තුව. ඒක ඔබට පේන්නේ නැති පසුගිය වසරක පමණ කාලය තුලදී දිත්වස්වල කුණාටු ආවා. ඒ වෙනුවෙන් අමතර බදු ගැසීමකින් තොරව අයවැයක් අලුත් කරන්නේ නැතුව තිබුණු බිලියන 500ක් යොදවලා ඒ සහන කටයුතු කරගෙන යනවා. මැද පෙරදිග අර්බුදය ආපු වෙලාවෙදිත් තෙල් මිලට යම් සහනයක් ලබා දෙන්න, විදුලි බිලේ සහනයක් ලබා දෙන්න ඒ භාණ්ඩාගාර අර්බුදය තමයි පාවිච්චි කළේ. ඒ වගේම අනික් ක්ෂේත්‍රවලත් එහෙම භාවිතා වෙනවා. දැන් ඔබ දන්නවා අපි රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙමින් පවතිනවා. ඒවලත් වියදම් කරන මේ භාණ්ඩාගාරයේ මුදල් මේ සියල්ල ජනතාවගෙන් එකතු කරගන්නා බදු ආදායම ජනතාව වෙනුවෙන් යෙදවීම තමයි රජය කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා තමයි යම් සහනයක් ජනතාවට ලැබෙමින් පවතින්නේ. එතකොට දැන් මේ විනිසුරු විශ්‍රාමයන් සම්බන්ධව වැඩේ උඩුදු නොනේ. නෑ උඩුදුවන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ලැබුණු ජනවරමේ හැටියටම මේ ගොඩ ගැහිලා තියෙන නඩු කටයුතු ඉක්මනට අවසන් කරලා ජනතාවට සහනයක් ලබා දීමට තමයි රජය කටයුතු කරන්නේ. ඒ සඳහා අපිට ජනවරමක් තිබෙනවා මැතිවරණ දෙකකදීම. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග කීපයක් දැන් යෝජනා කරලා තිබෙනවා. එකක් තිබෙන අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම. විශේෂයෙන් මහා අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම සහ අග්‍රවිශකාර්තුමාට තියෙන බලතල ප්‍රකාරව තවත් අභියාචනාධිකරණ සිටින්ග්ස් ප්‍රමාණයක් ප්‍රදේශවල දිස්ත්‍රික්කවල අඩි කරන්න පුළුවන්ද කියන එක. දෙවෙනි කාරණය තමයි විනිශ්චයකාරුන් බඳවා ගැනීමට කටයුතු කරමින් යනවා. තුන්වෙනි එක තමයි දැන් මේ අධිකරණ ප්‍රමාණය වැඩි කරනකොට ඒ වගේම මේ නඩු කටයුතු වේගවත් කරනකොට කිරීම සඳහා අපිට දැන් ඉන්න අධ්‍යක්ීම් සහිත පරිණතභාවයක් සහිත විනිශ්චයකාරවරුන් මේ සේවයේ තවදුරටත් තබාගෙන උමනාවක් පවත්වන. ඒ සඳහා තමයි මේ විශ්‍රාම වයස අවුරුදු 2කින් මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන් දක්වා දික් කරන්නට ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙන්නේ. ඉතින් මේකේ අවසානයේදී සහනය ලැබෙන්නේ ජනතාවට. ඔත නීති ශාස්ත්‍රයෙන් අපේ නීතිඥ මහත්මීන්ටත් උවමනාව තිබෙන්නේ නඩු කටයුතු වේගවත් කරලා ජනතාවට ඉක්මනට යුක්තියට කරලා දෙන්න. ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තිබෙන හොඳම කැඩපත. ඉතින් එයාගේ බලාපොරොත්තුවත් ඒක, රජයේ බලාපොරොත්තුවත් ඒක. ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. නීතිඥ සංගමේ තාමත් විරුද්ධයි. ඒගොල්ලෝ මතය දීලා තියෙනවා මේ දැන් ජනාධිපතිවරයාට දෙනවා කියලා තියෙනවා. ඒක සම්බන්ධ කැබිනට් එකට දානවා කියලා අධිකරණ අමාත්‍යවරයා කියලා තියෙනවා. කොහොමද මතය වෙන්නේ? නෑ ඉතින් ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න පුළුවන්, පනත් සංශෝධනයක් වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කාටවත් මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා සමහර විට දේශපාලනට සම්බන්ධ මත වෙන්නත් පුළුවන්, ස්වාධීන මත වෙන්නත් පුළුවන්, පුද්ගලික මත වෙන්නත් පුළුවන්. නමුත් ඒ සියලු මත දැක්වීම ASCII තමයි මේ කටයුතු කරගෙන යන්නේ. සහ අනිත් එක ශ්‍රී ලංකා නීති සංගමය වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා ජෙෆ්ලි අරගලත්න මහත්මයා සභාපතිවරයා ඉන්න කාලෙදී උපමාධිකරණ විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සඳහා ඒ වගේම පාර්ලිමේන්තුවේ 2015 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමයේදී ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා කමිටු කීපයක් පත් කරා. ඒකේ අධිකරණය සම්බන්ධ අනු කමිටුවේ සභාපති හිටියේ රවුෆ් හකීම් මැතිතුමා. මමත් ඒ කමිටු සමාජික හැටියට හිටියා. ඒ කමිටුවේ නිර්දේශයකුත් පවතිනවා මේ උපමාධිකරණ විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සඳහා. ඉතින් ඒ කාලේ ඒගොල්ලෝම ඉදිරිපත් කරපු යෝජනා විශාල වශයෙන් සාකච්ඡා කරලා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ සියලු කරුණු සැලකිලිට ගත්තා මේ යෝජනාව සකස් කිරීමේදී. මේක සම්මත වෙන්නේ කොහොමද? කවදද පාර්ලිමේන්තුවට දාන්නේ කොහොමද? කොහොමත් මේකට අර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පස්සේ නියමිත කාලයක් පවතිනවා. සාමාන්‍යයෙන් මා සති 8ක් සති 6ක් 8ක් අතර කාලයක් යාවි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට. ඒකට මේ විපක්ෂයේ ගොඩක් කට්ටිය කියන්නේ මේක ජනමතයකට යන්න ඕන කියලා. ඒ කියන්නේ එහෙම අවශ්‍යතාවයක් නැද්ද? ජනමත විචාරණයකට යන්න ඕන වගන්ති පිළිබඳව ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. අපේ තිබෙන ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියෙන් ජනමත විචාරණයකට යා යුතු වගන්ති පිළිබඳව නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා. එතකොට ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට යම්කිසි පෙත්සමක් ඉදිරිපත් කරාට පස්සේ බලන්නේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන ආකාරයට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකට යා යුතුද කියන එක. එහෙම නැත්නම් ඕන වෙලාවට ජනමත විචාරණ තීන්දුව කරන්නට බෑ. ඒක තිබෙන්නේ ව්‍යවස්ථානුකූලව ජනමත විචාරණයක් අවශ්‍යයි නැද්ද කියන එක ව්‍යවස්ථාවේ තියෙන වගන්ති අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා අවශ්‍ය වුණොත් ජනමත විචාරණයකට යන්න සූදානම්ද? ඒක අපේ අවශ්‍යතාවයම නොවේ. ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීන්දුව කරන්නේ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ 3/3 පමණක් ප්‍රමාණවත්ද ජනමත විචාරණකුත් අවශ්‍යයිද කියන එක. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සඳහා මඟ පෙන්වන ව්‍යවස්ථානුකූල වගන්ති පවතිනවා. ඒ වගේම මම දැක්ක සමහර විපක්ෂ මන්ත්‍රීවරු කියනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කරන්නවත් අයිතියක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ
මේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2කින් පමණක් සම්මත කරගන්න පුළුවන්ද නැත්නම් ජනමතයක් අවශ්‍යද කියන එක විතරයි. එහෙම නැත්නම් මේකේ විනිශ්චයකාරුන්ගේ වයස අවුරුද්දක් වැඩි කිරීම හොඳයිද නරකයිද ඒකෙන් මොකද්ද වෙන්නේ වගේ දේවල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරන්නේ නැහැ. ඒ නිසා මේ මමද කවුද කියලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ට මේක වාඩි වෙන්නත් බෑ අග්‍ර විනිශ්චයකාරතුමායි බැහැලා යන්න ඕන කියලා. ඒවා එක්කෝ නොදන්න කමට කියන දේවල්. එහෙම නැත්නම් ජනතාව අන්දවන තක්කඩිකමට කියන දේවල්. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත එකම මතයද නැත්නම් මත දෙකක්ද? ආණ්ඩුව එක මතයක ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න එක මතයක සහ ජනතාව ඉන්න එක මතයක. ඔය පොඩි කණ්ඩායම මත වෙන මතයක ඉන්නේ. ඩෙන්ගු සම්බන්ධ පොඩක් කියන්න පොඩි කෙටියෙන් කියනවා. දැන් මේ තිබෙන කාලගුණ තත්ත්වයේ අනුව තව සති දෙකක් පමණ මේ අවධානම පවතීවි. දැන් ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික් අතරින් උඩින් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. දැන්ට වාර්තා වෙන රෝගීන්ගෙන් 21%ක් පමණ වාර්තා වෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දෙවැනිට ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කය. නුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රමාණයක වාර්තා වීමක් පවතිනවා. කෙසේ නමුත් තවමත් අනුතර පහව ගිලා නැහැ. ඒක නිසා හැමදෙනාම තමන්ගේ ගෙවල් ඇතුලේ ඩෙන්ගු මදුරුවන් බොහෝ ස්ථාන පිළිබඳ අවධානයෙන් ඉන්න. තමන්ගේ වත්ත අවට පරිසරයේ පිරිසිදු තබා ගන්න. මේක තමයි ඩෙන්ගු වැළැක්වීම සඳහා තිබෙන තීරණාත්මක ක්‍රමවේදය. ඒ අතරේ අපි වෝල්බැචියා ව්‍යාපෘතියත් ඩෙන්ගු වැක්සින් එක හඳුන්වා දීමත් ඉදිරියේදී කරනවා.